සතියේ අපේ ප්ලේලිස්ට් එකේ අංක 1 සුරලාලිනිය by Solo Town. අතරම Solo Town බෑන්ඩ් එකට මොකද උනේ? තාමත් හිතා ගන්න බෑ නේද? We miss you boys. හරි. අපි විශ් කරමු. ආයෙත් මේ පස්සෙනාම ඉක්මනට එකතු වෙන්න කියලා. ෆෑන්ස්ලා හැමෝම ආයෙමත් ඩාන්සින් මියුසික් වලින් රොක්. යාම නික. හොඳ ගන්නක මං අම ඉන්නේ. නොනිය නැකිතා. අනේ සංජය මොකද්ද එක්ක ටයි එක දාන්න තියන් එක්ක ඕක බීපන්. මොකද්ද ජේ? මේ ඔයාර ගන්නවා මේ උඹ අම්මාට මොනව නැතත් මෙන්න මුට ටයි එක දාන්න දී කියලා දීපන්. නැත්තම් මොකක්ද දන්න දෙන්නේ? මුන් දෙන බැන්දයින් පස්සේ උදේ පාන්දර උඹ හොයාගෙන ජේ ටයි එක දාන්නකො ජේ ගාගෙන. ටයි එක දාන විදිය කියලා දෙන එක නම් මහ දෙයක් නෙමෙයි මම මේ කල්පනා කරේ තව අනිත් දේවලුත් කියලා දෙන්න ඉති කියලා. පලයන්දා යන්න මගින් තාරේ. ඒ උඹ දැන් මේ කැම ටික විසික් කරේ බං. උයලා දෙන්නද උඹ? මොකද වෙලා තියෙන්නේ? මේ වරින් විශ්ව බම් මූණ. දැක්කේ නැත්ත බං. මොකද ට්‍රෙන්ඩින් වන්. මොනවද? ලක්ෂ 3යි ගානක් views බං අපේ. පැය 100ක් දුන්නේ නැහැ නේ බං. මේ මම කොලෙම් වෙන්නේ නැහැ බං නොනියා වගේ. හදිස්සියකට ඔන් වෙන්නේ නැහැ මේ. අම්මා. අඩෝ. Please bro. පට්ට බං. එරම් මේ බෑන්ඩ් එකක් විදියට ඔන්න අපේ ෆස්ට් ටාගට් එක done and dusted. පට්ට බං. අඩෝ හිතුවේවත් නැහැ බං. අනිත් එක මතක තියාගනින් අපි මේ ගමන ආවේ බෑන්ඩ් එකක් විදියට මාර කට්ටක් ආන. හරි. ඉස්සරහට අපිට මොන දේ හම්බුණත් නැති වුණත් අපි හැමදාම බෑන්ඩ් එකක් විදියට ඉන්න ඕනේ. හරිද? හැබැයි කවුරු එක්කෙනෙක් බෑන්ඩ් එක දාලා ගියොත් එදාට සෝලෝ ටවුන් එකත් ඉවරයි. මං හිතන්නේ නැහැ බං. අපි පස් දෙනා ලොවෙත් වෙනස් වෙන්නේ නැහැ. අපි එක පැක්ට් එකක් බං. එහෙම වෙන්නේ නැහැ බං. Celebrate this bro with bunnies. ඒ මට බඩගිනි බං. මම මේ දෙකක් කනවා හරිද? හැමදාම ඔයාට කියන්න ඕනනේ යූලාන්. කවදාවත් හැදෙන්නේ නැහැ. යන්. යූලාන්. Well done boys. මහන්සිද? කකුල අවුලක් නැහනේ. ෂේප්ලා කොන්සර්ට් එක හොඳට තිබ්බනේ. Thank you Amma. You did an excellent job. Oh, thank you අසංජය. Nice. බ්‍රයන්ට ඔත් එක කතා කරන්න ඕන කිව්වා වර්ල්ඩ් ටුවර් එක ගැන. මේ ඕක ගැන පස්සේ කතා කරමුද? දැන් පොඩ්ඩක් එමුකෝ චිල් එකේ. chill. මේ chill එකේ හිටියා නම් බං තාම අර පබ් එකේ ගිටාර් ගහනවා. chill තමයි. ඒ කන්න මුකුත් නැද්ද බං? අයියෝ. බා. දැන් මෙතන තිබ්බ පීට්සා එක කොහෙද ගියේ? ඒක බඩේ. මේ තව 5 minutes වලින් අපි ෆෑන් මීට් අප් එකට යමුනේ. යුලාන් 10 minutes අමා 10 minutes.
මහත්තයාට අද මහන්සිත් ඇතිනේ වෙලාවට එහෙම ඇවිල්ලා. උඹට ලෑස්ති වෙයන් නිදහසට කාරණා කිය. නැතු මචං. ඔව් යුලා. No excuses මචං. Guys. උඹලා ඔක්කොම මං කිව්වා කියලා ලියලා තියාගනින්. දවසක මූ අපිට දෙනවා හොඳ පෝරියල් එකක්. කට්ටියට heart attack හැදෙන්න බලපන්කෝ. හරි බං මන් දැන් ආවනේ වෙලාවට කොහම හරි අනේ ඵලය යන්නේ අනික මේ ජේ වගේ සයිඩින් සරේ මට බෑ බං වැඩම සීන් එකේ ඉන්න වැඩ මොන මකුල පොඩ්ඩක් චිල් එකේ ඉන්න බෑ බං මිනිස්සෙක් වුණා අනේ මේ යුලාන් තව විනාඩියක් පරක් වුණා නම් අපිනේ දැක්කේ ෆෑන් රියැක්ෂන් එක මගේ ටීම් එකේ මාස 3ක මහන්සිය තව පොඩෙන් කැලණි ගඟේ ගලාගෙන යනවා බලන්න තිබුණා ළමයි මේ තව හරියටම 5 minutes වලින් මේකප් ටච් කරගෙන ෆ්‍රන්ට් එකට වරෙන් ආ මේ හෙට ෆුල් පැක් ඩේ එකක් ආ ඉක්මන නිදාගමු පිස්සු කෙලින්න නැතුව හම්බෝ I'm out මාතර පාලද මචං For the most popular song are Suralaliniye by Solo Town. ගෙට ගොඩ වුණා විතරයි කචබස සුද්ධි දා ගන්නවා. කවුද සුද්ධි? By Bachi Susi. ඇයි මහත්තයා අර ඇලිසද උළුවස් අද කියන සුද්ධි? අර පුංචි මහත්තයාට අර ජේ කියලා අර වැළලෙන්න හදන්නේ. සෝයි මාමා. හොඳයි ලයිම් ජූස් එකක් ගහමුකෝ. And Ginder Kellak by Brenda. සෝමි මාමා on the rocks ice on ice. රැට සීතල බොන්න හොඳ නැහැ කියවට ඉතින් අහන්නේ නෑනේ. ඒ මදිවට මේ විකාර. කොස්සක් ඉදලක් නම් අල්ලන්නේ. ඒ වුණාට උදේ ඉඳන් හවස වෙනකන් යකඩ උස්සනවා. අයියෝ. Is Suralaliniye by Solo Town. Congratulations to Solo Town on this well-deserved recognition for their Alexa. sensational hit. Check my new mail. Jay, you have 10 unread emails. Email 1. Subject, new album release dates from Brian Wickramarishchi. Email 2. Subject, invitation to become a solo artist with Motown. From Alexa, stop. ආයෙත් මට ඇමරිකාව යන්න chance එකක්. International artist කෙනෙක් වෙන්න. ඒත් මම මගේ බෑන්ඩ් එක දාලා යන්නේ කොහමද? හෙට මාලිති නංගිගේ දාන ගෙදරත් යන්න තියෙනවා. මගේ මේ මාසේ බෙහෙත් ටිකක් ගන්න ඕනේ. අනේ අම්මි මං ගියේ සෙන්සුරාදා නේද 30000ක් දුන්නේ. ඒක මේ අයියාගේ ජීප් එක ගරාජ් එකට දැම්මනේ. අම්මි මං ඒක දුන්නේ අම්මිගේ වියදමට. රෂයින්ව නඩත්තු කරන් තරම් මං ගාව සල්ලි නෑ. මොකද්ද ඔය තමන්ගේ අයියට කතා කරන විදිය ඇන්ජියා? එයා අයියා කෙනෙක් වගේ වැඩ කරපු දවසට මං එයාට අයියා කියලා කතා කරන්නම්. අනිත් එක මං අහලා නෑ ඔහොම අයියලා ගැන. සුදු පුතා දුකින් ඉන්නේ. ඔයා ජේගේ සම්බන්ධ ගැන එයාට කිව්වේ නෑ කියලා. අම්මිගේ සුදු පුතාට කියන්නකෝ. මම රසංජයත් එක්ක මූවින් වෙනවා කියලා. අනේ මන්දා. කරන දෙයක් අයියත් එක්ක කතා කරගෙන කරගන්න. Good morning sorry අම්මි. අනේ සෝරි මගේ අතේ සල්ලි නෑ මම දසල රිම් එකේ අන්තිම ගැට්ට යන්නේ මට ජිප් එකෙත් පහුගිය දවස්වල සෑහෙන ලෙඩවා දැක්කනේ මගේ ළඟ තිබ්බනම් අනිවාර්යෙන්ම ඔයාට දෙනවා එන්නේ මාළු ෆැෂන් ඩිසයින් සෝලෝ ටවුන් බෑන්ඩ් එකේ ලීඩ් ආටිස්ට්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පැය 24ම වැඩ සල්ලියදී සල්ලි නෑ වද්දනේ පිටට වැඩ කරා අනුන්ට පිනට වැඩ කරාට කමක් නෑ. ඔයා ගැන බූරුව දෙන්නක වැඩ මට ආයෙ ගේන්න එපා. ඌෂ් ජේගේ උෂ්ණ දැම්මම තියලාද කොහෙද මේ මුලා අමතක කරන්න එපා මේ ඇත්තටම ඔයාට කියනවට වඩා හොඳයි අර ඉස්සරහ ගෙදර ඉන්නවනේ බල්ලෙක් ඩොටා. ඌට කියනවා. තාමසට වඩා ඌට තේරෙනවා. මම යනවා. මට පරක්කු වෙනවා. අනේ මෙතිනී නං වාගේ රතෙන් මාවත් ජිම් එක ළඟට දාගෙන යන්න මේ හලෝ. තාමස මෙච්චර කල් මාත් එක්ක නෙමෙයිනේ ගියේ. ඔයා යන්න ආවට පුළුවන් විදියට. අම්මි මම යනවා.
මම ඉරිදට එන්නම්. අනේ මන්ද මෙහෙමත් ළමයි. ඔක්කේ. මන්නම් කැමති සෝලෝ ටවුන් බලන්නයි මාළු බලන්නයි විතරයි. ඒ මොකද නදු? සෝලෝ ටවුන්ලත් මාළු වගේද? ඒ පස් දෙනත් මාළු ටැංකියකට දාලා තියාගන්න තිබ්බනම් ෂෝක් එකට තියෙන්නේ. මේ පාර ෂෝ එක බලන්නවත් යන්න පුළුවන් වෙයිද අක්කේ? ගිය පාර එක බලන්න යන්න බැරි වුණානේ. කොහොද ඉතින්? එන්න පඩි පෙළක් තිබුණනේ. අපි යමුකෝ බලන්න. Thank you. තාමත් මේක තියන් ඉන්නවද නේද? නංගිට පොඩ්ඩක් සනීප වෙච්ච ගමන් ඊළඟ සෝලෝ ටවුන් කොන්සර්ට් එකට නම් මං කොහොම හරි මගේ නංගිව අරන් යනවා. නංගි කියන්නේ හැම හීනයක්ම වගේ මේ හීනෙත් මං හැබෑ කරනවා. Okay guys, let's roll. Chin up. අපි ආයෙත් ගමු. හෙෂන් පොඩක් ජේ වගේ ෆෑන්ට ලඟ වෙන්න. බලන් ගියා. ඊයේ දැම්මා මැන්නෑව කිව්වලු. ඔයි නොදන්න අnder දෙමළ කියන්න තෝ දන්න සිංහලක් කතා කරන් ඉඳ අම්මිනියෝ. Come on හෙෂන් මොකද වෙලා තියෙන්නේ? කලි වැඩ කරලා නෑ වගේනේ. පෝස්ට් කරන්න. මොකද බා? I'm really sorry. What's your name? I'm Heshan. Heshan. Okay. මොකක්ද මේ හිටගෙන ඉන්න විදිහ? කොල්ලෙක් වගේ හිට ගන්නකොට නිකන් පණ ඇතුව. මේ ලින්ද ඉහ ගන්න අත්තටම chance එක දීලා තැංගි මුත්තන් සලා. මෙන්න මේ අර 2000න් පස්සේ ටීම් එකද? Seriously? No. Seriously I'm asking. No. Sure? Yes. මේ ජිම් එකේ ජීවිතේ තිබුණට කිසි ගැම්මක් නැහැ. ඔයාගේ ජිම් එක මොකද්ද? සුමුදු සුම්බද? ප්‍රීති ෆිට්නස්. So what? මේ සෝලෝ ටවුන් එකේ කියන පළවෙනි ටුවර් එක නේ ෆලන්. First tour. Okay darling. Good luck, huh? Carry on. I have a crush on you. Oh no. ජේ එයා මෙච්චර ලොකු බිස්නස් වුමන් කෙනෙක් වෙලා එයාගේම මැගසින් එකේ ෆොටෝ ෂූට් එකට එන්න තරම් වෙලාව තියෙනවද අප්පා? නැත්තම් කොහොමද ඉතින්
එයාගේම බිස්නස් එම්පයර් එකක් රන් කරන ගම ස්ටේජ් ඇඩ්වෙන්චර්ස් වගේ টොප් රේන්ජ් මැගසින් එකක ඕන කෙනෙක් වෙන්නේ කොහොමද කියන්නකෝ? ඒක නෙමෙයි. මොකද බං කකා ඉන්න කාට ගහන්නේ? ඇයි බං මේක අදවත් ෆැලන්ට දීලා ෆැලන් එක කතා කරපන්. අනේ යුලාන් මේ උඹගේ මට කෙල්ල ටෝක් කරන්න බෑ බං. හරිද? අනිත් එක මට ලැජ්ජයි බං ඕක කරන්න. උඹලා කියන එක මට කරන්න බෑ බං. මේ ආනෝ. තව දවස් දෙක තුනකින් ෆැලන් UK ගියාම ඔබ නහයෙන් නම් අඬන්න තියාගන්න එපා හේෂා. අම්මා පල්ලක් ගහනවා හොම්බට දෙකක් ගහලා අර යාඩ් එක ගහපැත්තේ ඇලට දානවා මං ඔබවා. මහ ලොකු දෙයක් කරන්න නෑ. අරන් ගියා. ඕක දුන්නා කතා කරා. හරි. හයි ෆැලන් මේ ඩ්‍රින්ක් එක ඔයාට. හා. මම අද කොහොම හරි මේක කරනවා. මම. හරිද? come on. I will do it. Hi, Fallon. ගම කනවා ඔයි. අයියෝ මන් දන්නේ පිස්සුද හේෂානවාට. ගයාෂ සෙල්ෆි තරන් තිබ්බා. ලෝරිස පබ් එකේදී නේද? ඒ උනාට එතෙන්ට යන්නක ලේසි නෑ මාෂි. ඒක නොනින්ගේ මාමගලු නේද? නැහැ අනේ ඒක හේෂ්ගේ අංකල්ගේ. අපෝ ඒ උනාට යාල මාස ගානකින් ඒ පැත්තේ ආවේ නැහැ. මෙයා දන්න දේවල්. නෑ මං එතන ළඟදී ඉඳන් පාර්ට් ටයිම් එකක් කරනවා. එහෙනම් ලබන සතියේ නිවාඩු දාන්න එපා. එයාලා හේනවා. මගේ කසින අය සෝලෝ ටවුන් ටීම් එකත් එක්කනේ වැඩ කරන්නේ. එයා තමයි මට ගොසිප් දෙන්නේ. ප්ලීස් ඉන්න චුඩ. Hi. සංජාන මේ මට නෙක්ස්ට් වීක් මිරිස් එන්න වෙන්නේ නැහැ මචං. මං ෆැලන්ගේ වැඩක් බාරගත්තා. බල යමල්ල. මං අංකල්ට මැසේජ් එකක් දාන්න. අපියා. පුංචි මහත්තයා. ආ? අන්න අර කපුළු සෙට් එක ඇවිල්ලා ඉන්නවා. මාමද කකුළු හදන්න දෙන්නේ? නෑ. අර මහයුම් වගේ ඇදට යන සෙට් එක. පරණ යාළුවෝ. මොනවා කියනවද මන්ද? මුන් ඔක්කොම දිව්වා. මේ පුටුවස්සේ මම එතන. මස්සිනා. වද්ද පුතා. එමි. මචං. එක්ක කල්බා. බලයන් යන්න. ඔබ තමයි දැන් පලාතකවත් නැත්තේ. වැඩිය. මම ජයිතින් මොඩලින් විතරනේ කරන්නේ. මට සින්දු කියන්නත් බෑ සින්දු ලියන්නත් බෑ මෙලඩි දාන්න බෑ. හැබැයි කොහොම වුණත් අන්තිමේදී උඹ වගේම උඹට ගැලපෙන මේ උන්ටයක් උඹට හම්බුණානේ. මේ අවුරුදු 5ක් තිස්සේ බං එකම CD එකනේ කරකවන්නේ. හැබැයි පුතා මේ බල අද කඩාපැන්නේ වැරදි දවසක මොකද මම කොල්ලෝ ටික පල්ලෑ බලන් ඉන්න වාහනේ මං එනකම්. මෙන්න වැඩේ. දැන් ඒතර අපි උඹ මීට් වෙන්න ඕන නම් අපි අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. හා? අඩෝ මේ බලපංකෝ බං. උඹලා යාළුවෝද බං? හා? යකෝ මෙන්න යාළුවෝ. අන්ජේ මියුසික් වීඩියෝ එකේ ෂූටින් කැන්සල් කරලා මූ ඇදගෙන ආවා. මට හරියට මේ 3 විදි යාඩ් එකට යන්නත් ඕනේ. අඩෝ මේ පිස්සු ගෙලින්න බෑ යන්න බෑ. මචං I have to drive බං. ඕක මොකද්ද බං? මොකක් කරේ අවුලක් වුණා මට කෝල් එකක් දියා මම බලා ගන්නම්. මේ විරාමේ ඒ සෙල්ලම් වානා මට ඒව කරන්න බෑ. උඹ ඇමති පුතා මචං. උඹේ හයියෙන් මේ රෂා තාතල් ගන්නවා තමයි. හැබැයි මට එහෙම කරන්න බෑ. මං කවුද? මං ආටිස්ට් කෙනෙක් මචං. හරිද? මට ඒකින්ද ඔය සෙල්ලම් කරන්න බෑ. කෙසේ වෙතත් මොන ආතල්ලෙක් ගත්තත් මොනවා කරත් නොකරත් මචං ඩ්‍රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව් නම් කරන්නේ නැහැ. සෝරි. ආටිස්ට් මූට කියන වැඩ නෑ බං. මේ වීකෙන්ඩ් එකේ අපි සෙට් වෙනවා මචං. අනේ පළයන් බයි යන්න. අනිවාර්යෙන් සෙට් වෙනවා ප්‍රොමිස් මචං. ලොවෙත් සෙට් වෙලා සපක් ගමු. මේ මම යන්නම් උඹලා කාලා බීලා අතල් එකක් දාලා එවන්න. මට ලේට් වුණා බා. එහෙනම් චාව්. සෝරි ඈ. මේ සෝම්මාමේ අපේ කකුල් වන්න හොඳට සලකලා යවන්න. අඩෝ මොකද්ද ඔබ කිව්වේ? ආ දැන් ඒතර අපි කකුළු ඈ. සෝම්මාමේ අපි කකුළු ඈ. අපි මොකද? කකුළු.
ඒ ලේසියෙන් බ්‍රේක් එකක් ගන්න නැති දැන් බලපන්කො මු. රියර්සල්ස් වල ආවද ෆෝන් එකේ එල්ලෙන. මොකද්ද මගේ? ජීත මේ දවස්ටියේ මොකක් හරි අවුලක් වගේ නේ. මේ ඊයේ කවදාකවත් නැතුව කෝල් එකේ හිටියා බං. පැය භාගයක් විතර රෙකෝඩින් එකේ ඉද්දි. ඒක තමයි මාත් නෝට් කරා. අනික හදිස්සියේ. අනේ මන්ද. බලලා ජේ කිව්වොත් ඉතින් අයියෝ මහත්තයා මොකද්ද මේ නටනේ නැටුම්? මං අදනි හරියටම දැක්කේ. මේ වගේ ලස්සන සින්දුවකට දාන්නකෝ අපේ උඩරට පදයක්. උඩරට පදයක්. මෙච්චර ලස්සන කලාවක් අතහැරලා දාලා මහත්තයලා බටහිරින් ඔක්කොම හැරා. දැන්වත් මේ අපේ දේවල් මේවට එකතු කරගන්නකෝ. හරියනවා සෝමේ මාම අපිට කරලා පෙන්නන්නකෝ ඉතින්. එහෙනම් බලමු සෝමේ මාමගේ නැටුම. Okay. Thank you. Thanks a lot. Thanks a lot for letting me know. Thank you. Okay. රසයිද? නැන්දිගේ පැණිවලු වලට ගහන්න නම් කාටවත් බෑ. පැණිවලලු නෙමේ දෝනි උඳු වලලු. හරි හරියනේ. ඔයාගේ අත්තම්මිගෙන් තමයි මම පුරුදුනේ. ඔයාගේ තාත්ති මේ යාඩ් එක දාලා නොදුන්නා නම් මං තාමත් මේක කරගෙන ඉන්නවා. එහෙනම් කතා දෙකක් නෑ. අද එහෙනම් ලංකාවේ ලොකුම උදුවල්ලු සප්ලයර් තමයි නැන්දි. Oh. Come. Hi Ashanti. Hi. Hi Lorenza. Hi guys. Hi. මගේ ජේගේ ප්‍රියතම කෑමනේ. අසන් අපි මෙහෙට එන හැම දවසකම ආශාන්ටි මොනවා හරි අපි ආසම දෙයක් හදලා තියෙනවනේ හැමදාම. අනිවාර්යෙන්. තේ ටිකක් බීලම කතා කරමු. Ooh. Thank you auntie. ගන්න. කෝ අපේ හේෂර් මහත්තයා. ඔයාලා දැන් එනකොට මම ටෙක්ස්ට් කරා පල්ලෙහාට එන්න කියලා. තාම නෑ රිප්ලයි කළෙත් නෑ. ඒ කියන්නේ දැන් ඌව උඩුමහල ඉඳලා පල්ලෙහාට ගෙන්න ගන්න මේ මැසේජ් එකක් යවන්න වෙලාද? ඕගොල්ලෝ ඔක්කොමලා හැමයිනේ. කෝ යුලානුයි නොනිමි? යුලානා ආන්ටි ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක අද ඩේට් එකක්. Oh, nice. නොනිම් ගියා හැමදාමත් වගේ අම්මලා බලාගෙන ඉන්නවා කියලා ළමා නිවාසෙට. හායි ළමයි. Hi. මට ලෙච් එකක් මිස් වුණාද? ලෙක්චර්? කාගේ ලෙක්චර් එකද? අම්මිගේ ලෙච් එක තමයි ඉතින්. I told you no මචං. අපේ අම්මි මේවයි කන්න බොන්න දීලා තමයි ලෙච්චස් පටන් ගන්න. දන්නවද? මමත් ඒකට හුරු වෙලා ඉන්නේ. උඹලා දෙන්නත් හුරු වෙයන්. හරි. දැන් ගිහිල්ලා මේ බයිසිකල් ටික බලන්න. යන්න. බලමු දැන් ජේගේ අලුත්ම ගර්ල්ෆ්‍රෙන්ඩ් කවුද කියලා. Let's go baby. කොහොමද වන්ඩි යාර එක? මරුනේ. ඉස්සු ඇදෙනවා බා. අපි ලයිට් යුලාන් ජේට එදා වෙයාහවුස් කොන්සර්ට් එක දවසේ ගොඩක් ස්ටෙප්ස් පැටලුණා නේද? සමහර වෙලාවට අපේ ජේ පොඩ්ඩක් ට්‍රැක් පයින් වැඩ කරනවා. Maybe because එයාගේ අම්මගේ තාත්තගේ ඩෙත් ඇනිවර්සරි එක ළඟ නිසා වෙන්නේ නැති. He'll be back on track. Yeah. Anyway, you close your eyes. Me? Yes. Okay. Don't look. Okay. බලන්න බෑ. Okay. Wow, that's nice. It's perfect. Did you like it? I love it. Oh, I got something for you. Actually, two things. I'll start with this one. I got it. මේ මොකක්ද? මගේ කැරවෑන් එකේ ස්පෙයා කී එක. Really? Honey, that is so sweet. Actually, this is very sweet of you. මං කවදාවත් හිතුවේ නෑ ඔහොම මේ වගේ තැනකට ගෙනේ කියලා. යුලාන්ගේ කොපි කැට් වල නෑනේ. Only originals.
Anyways, for the surprise number 2. Hold on. Ooh, ice cream. Wait. Is that pineapple? It is. අයියෝ මට pineapple allergic නේ. Seriously? යුලාන් ඔයා මං ගැන දැනගන්න තියෙන අටවෙනි දේ තමයි that I have lot of food allergies. Oh my. Okay, I have both of them. Hey, ඒක පළවෙනිට එන්න ඕන දෙයක් නෙමෙයිද? I know. හරි මම දෙකම කන්නවා. But yeah, I hate that about myself. But අවුලක් නෑ. I'm good. It's beautiful. You know, you don't have to hate yourself for anything. You're just the perfect the way you are. Thank you for saying that. I love you. I know. Taro, Nonen, Varenko. Hey, Varenko bang, හැම වෙලේ මිදගෙන ඉන්න. Varenko. ඩක් නෑ බා. කොහොමද කලන්න තියෙන්නේ? ඊශාන්ගේ මාව. ඕකේ නේ? ඩ්‍රින්ක් එකක් දාගත්තා නම් හොඳයි නේ. ගම්. ඒ උණ කරාද බං? ඔව් බා. The usual. එනවා. සමන්. සර් ලෝකල් මොනවද නැද්ද සමන්? එදා මාමා කිව්වා අර රා එහෙම තියනවා කියලා. තියෙනවා සර්. අලුතෙන්ම මැදපුවා තියෙනවා. අපේ සිග්නේචර් පෝක් කරි එකත් එක්ක මැනියොක් එකත් නියමෙට තියෙනවා සර්. නියමයි සමන්. කියන්නකෝ. Boys. Anniversary එකට හෙල්ලිලා සුපිරි පාටි එකක් දෙන්න ඕනේ ආ. දශක භාගයන්නේ. නෝද ඒක? ලේසි නෑ අවුරුදු 5ක් අපි වෙනස් වැඩක් කරමුනේ මේ පාර. ඔව් ඔක්කොමල්ලා එකතු වෙලා වනගත යමු වගේ ප්ලෑන් එකක් නම් දෙන්න පාපතු. අපි ළමානිවාසේ ස්පෙෂල් දෙයක් කරමු මේ පාර. ඒක හොඳයි. මොකක් හරි අමුතු වැඩක් එක්ක. එහෙම කරමුනේ බං. ෆන් ගේම්ස් එකක් එක්ක. මොකද කියන්නේ? ඒ ළමයින්ටත් ආසයි තෙයි බං. ඒ ළමයිත් ළමයිනේ. සර් ඔක්කොම ආව නේද? ඔක්කොම හොඳට තියෙනවා සමන්. ඔක්කොම මෙලකිරි වගේ තියෙනවා. Thank you. සර් මේ ඉන්නේ අපේ අලුතෙන් ආපු ට්‍රේනි නදීෂා. Hi. නදීෂාගේ නංගි සර්ලාගේ ලොකු ෆෑන් කෙනෙක්. ඇත්තද? බලන්නකෝ පෝස්ටර් එකකුත් අරන් ඇවිල්ලා සර්ලාගේ සිග්නේචර් එක ගන්න. කැන්ඩි ෂෝ එකේ සයින් කරා. නංගිගේ නම මොකද්ද? නදුනි. පෝස්ටර් නකම නැහැ. සමහර ෆෑන්ස්ලා ඉතින් අපිට දෙන්න බැරි දේවල් ඉල්ලන එක ප්‍රශ්නේ. නංගිගේ වයස කීයද? 11යි. පොඩිනේ. මාමා. Hello Krishan uncle. කොහොමද? හොඳින් ඉන්නවා මාමා. ඉතින් ඕගොල්ලෝ එනවා කියපු නිසා මං ඔන්න අද ලෝකල්ස් වල ලිමිට් කරා. රෙගුලර්ස්ලා විතරයි. ඒක නම් ලොකුද? ඒකනේ අංකල් අපි හැමදාම මෙහෙට එන්නේ. කොහොමද ටික? හොඳයිනේ. පෙනුම නම් හොඳයි. තාම දිව්වේ නැහැ. ගාලා බලන්න නේ මම පොඩ බලමු. කොහොමද බඩු? කොහොමද? ගයි බඩු. හරි නේ. හොඳට එන්ජොයි කරන්න නේද? එවනම් මොනවාරි තිබුණත් කියන්න ඕනද? ෂුවර් මං කියනවා. නදීෂා. සර්. මෙතන කොට බලන්න. හරි පුතා. හරි මාමා. පොඩ්ඩන්ගේ වාසනාව. මේ වැඩේ කරන්නත් අපේ ළමා නිවාසෙම තෝරගත්ත එක. අනේ වහමි. මීට කලින් මේ වගේ දෙයක් කවුරුත් කරලම නැහැනේ. අර පොඩි කට්ටිය වයින් කරපු බෝඩිකෝ වගේ. මාරු. තාම හොඳ නැද්ද බං? තාම නෑ උලා. අමා කොකිස්සක් දෙන්න. බලමු තව ටිකකින්. කොකිස් එකක්. දෙන්නකෝ අනේ. හායි. අම්මෝ චේ මේක රස්නයි. මේ කොත්තමල්ලි එක බොන්නකෝ. බැලුමක්වත් පුම්මා. සෝමි මාම කියපු විදිහටමයි හැදුවේ. මොනවද කරන්නේ ඔය? හැමදාම ගම කන්නේ. පිස්සුද ඔයාලට?
මේ මෙතෙන්ට ආපු වැඩේ ෆෝකස් කරන්න මොනවද ඔය කරන්නේ? ඔයා උදේ ඉඳන් අමාරුයි කියප නිසා මං ඇන්ජී සීරියස්ලි මොනවද ඔයාට වෙලා තියෙන්නේ? එක්ස්කියුස් කවුරු හරි මං වෙනුවෙන් එච්චර අමාරුවෙන් හදපු දෙයක් විසිකරන ජාතිය මිනිස්සෙක් නෙමෙයි ඇන්ජි මම. ඒත් එහෙම දෙයක් සෝමි මාමගෙන් ඇරෙන්න මට ලැබෙන්නේ කලාතුරකින්. මන් දන්නේ නැහැ ඒ වෙලාවේ මට මොනව වුණාද කියන්න. ඒත් ඒක හැදුවේ ඔයා කියලා අමා කිව්වම මම හිතුවට වඩා ඔයා හරිම කම්ප්ලිකේටඩ් චේ. මට මං උත්සාහ කරාට මට අමාරුයි. මට ඒක දරා ගන්න අමාරුයි. කෙනෙක් මං ගැන කයා කරනවා කියන එක මට ටිකක් දරා ගන්න අමාරුයි. මට පුරුදු නෑ ඒක. මං අවුරුදු 10 ඉඳන් තනියම සබයි වුණේ ඇන්ජි. ටීම් එකේ කට්ටියක මෙච්චර ක්ලෝස් වෙන්නත් මට සෑහෙන කාලයක් ගියා. I need time, Anji. I need time. Take your time. හදිසියක් නෑනේ. අපි හිමීට ජිසුමු. I'll try my best. ඔයා වෙනුවෙන් ඕන කාලයක් ඉන්නවා චේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Solo Town. Happy birthday to you. කොහෙන්ද බලන්න කට්ටිය කපන්න? කපහන්. අප්පා ඒ කොහෙන්ද මම මේ කෞතුකාකාරයෙන් වගේ කේක් එකක් අරන් ආවිල්ලා තියෙන්නේ? අප්පා මේක කාලා අපිටත් එහෙට යන්න හිතන්නේ. මං තරහයි. කියාර ඔයාලා වෙනුවෙන් හදපු කේක් එක මම නම් කනවා. කියාර කේකුත් හදන්න දන්නවද? සෝරි වෙන්න ඕනේ ළමයි. අද යුලන්නයි මේ මුළු කේක් එකම කනවා එහෙනම්. මමත් කියාරක්කට උදව් කරා. ඔයත් කියාරකට උදව් කරාද? ඔයත්ද? ඔයත් කන්න. කාප මේක. අලුත් ස්ටෙප්ස් ටික ප්‍රැක්ටිස් කරන්නකෝ. බලන්නකෝ මම යන්න. මේ අමා ජීට මේ මොකද වෙලා තියෙන්නේ? මේ බෑන්ඩ් එකේ මැනේජර් කියලා මට මේගොල්ලන්ව බේබි සිට් කරන්න බෑ. අනේ මන්ද බ්‍රයන්. එදා අර වෙයාහවුස් කොන්සර්ට් එකේ ස්ටෙප්ස් ගොඩක් වැරද්දුවා. මේ ඇල්බම් එකේ ලොන්ච් එකත් පස්සට දැම්මනේ. ඒ මොකද්ද? මන් දන්නේවත් නෑනේ. නෑ. මේ යුලාන්ගේ වෙන්න මාමන්ඩි කතා කරනවා. Okay. Excuse me. Okay. Hello Mr. Vijayanaga. Guys, costume change කරගන්න. ජේ දැන් මේ දවස් ගානක් තිස්සේ මොනවාද වඩ වෙලා තියෙන්නේ? වෙන සිහියෙන්නේ ඉන්නේ. ජේ කාගෙන් අහලාද අලුත් ඇල්බම් එකේ රෙකෝඩින් එක පස්සට දාගත්තේ? මේ අමා මේ උදේ පාන්දර පිටත් වෙච්ච ඇන්ජි තාම ගිහිල්ලා නැහැ ලොකේෂන් එකට. දැන් නුවර දෙපාරක් යන්න වෙලානේ. මේ ෆෝන් සෙට් කරන්නේ නැහැ. මම උදේ ඉඳන් try කරන්නේ කෝල් කරන්න. අනේ I'm sorry ජේ මන් දැනන් හිටියේ නැහැ. Phones off. ටෙක්ස්ට් එකක් දාලා බලන්න. ඩෙලිවර් වෙන්නේ නැහැ.